ආයුබෝවන් හැමෝටම බලමු අද දවසේ මාකට් අප්ඩේට් එක. අද බහුතරයක් කොයින් වලට බුලිෂ් දවසක්. අපි යම් බිට්කොයින් පැත්තට. අපි කලින් වීඩියෝ එකේ කතා කරා මාකට් එක 90 95 ලෙවල් වලට අප් වෙන්න පුළුවන් කියලා. මේ ලෙවල් එක ගැන අවධානයෙන් ඉන්න. මේ ලෙවල් එක බ්‍රේක් කරලා ඒක රීටෙස්ට් කරලා අප් වුණොත් ට්‍රෙන්ඩ් එක අප් ට්‍රෙන්ඩ් පැත්තට ආපහු හැරෙනවා. ඒ වගේම මේ ලෙවල් එක බ්‍රේක් කරගන්න බැරි වුණොත් මාකට් එක පල්ලෙහා ලික්විඩිටි අරගන්න ආයෙත් ඩ්‍රොප් වෙන්න පුළුවන්. මේ විදිහට මාකට් එක පහළ ලික්විඩිටි අරගන්න ඩ්‍රොප් වුණාට පස්සේ එයා ඊළඟ ඕල් ටයිම් හයි එකට උනත් යන්න chance එකක් තියෙනවා. ඔයාලා බිට්කොයින් buy කරන්න බලාගෙන ඉන්නවා නම් දැන් අපි ඉන්නේ හොඳ zone එකක. ඔයාලට ඔයාලගේ කැපිටල් එකකින් 130ක් වගේ ගාණක් බිට්කොයින් buy කරගන්න පුළුවන්. ඒ වගේම 74000 68000 වගේ ලෙවල් වලට මාකට් එක එන්නත් chance එකක් තියෙනවා. එහෙම ආවොත් ඔයාලගේ wallet එකේ free money තියාගෙන ඉන්න. මේ ලෙවල් වලට ආවට පස්සෙත් ඔයාලට dollar cost average ක්‍රමයට buy කරගන්න පුළුවන්. powerful resistance එකක් වෙලා තිබ්බ zone එක තුන්වෙනි පාර බිට්කොයින් break කරලා ඒ ලෙවල් එකෙන් රීටෙස්ට් කරලා කලින් පාර all time high එකට ගියා. මේ පාරත් ඔය ලෙවල් එකෙන්ම අප් වෙන්න chance එකක් තියෙනවා. බලන්න කලින් පාර මේ විදිහටම පහළට වැටුණා, පොඩ්ඩක් අප් වුණා, පහළ liquidity ගන්න ආයෙත් drop වුණා. තව පොඩ්ඩක් අප් වුණා, එතන පහළ liquidity ගන්නත් ආයෙ මාකට් එක drop වුණා. ඊට පස්සේ මාකට් එක all time high එකට ගියා. ඒ වගේම මේ පාරත් තව පොඩ්ඩක් අප් වෙලා පහළ liquidity ගන්න මාකට් එක drop වෙලා ආයෙ පොඩ්ඩක් අප් වෙලා පහළ liquidity ගන්න ආයෙත් drop වෙන්න chance එකක් තියෙනවා. මාකට් එක මේ විදිහට පහළට ආවොත් ඔයාලට තව buy කරගන්න අනිවාර්යෙන්ම free capital එකක් ඔයාලගේ තියාගන්න. ඔයාලා පුළුවන් තරම් bitcoin වගේ coin එකක් එහෙම නැත්නම් ethereum වගේ coin එකක trade කරන්න ගන්න. මොකද stop loss එකක් දැම්මේ නැතත් කමක් නැහැ. මොකද old coin තරම් මේවා drop වෙන්නේ නැහැ. ඔයාලට low leverage සාමාන්‍යයෙන් long term target තියාගෙන stop loss එකක් නැතුව බය නැතුව bitcoin ethereum trade කරන්න පුළුවන්. ඔයාලා low leverage use කරනවා නම් දන්නවා ඇති සාමාන්‍යයෙන් 5x වගේ use කරද්දී අපේ liquidation price එක සාමාන්‍යයෙන් 20000 30000 වගේ range එකකට යනවා. සාමාන්‍යයෙන් ඔය level එකට මාකට් එක එනවා හොරයිනේ. අපිට ඒ level එකට ආවත් තව margin එකක් add කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට re-entry ගන්නත් පුළුවන්. ඒ level එකට මාකට් එක එනවා කියන්නේ ඔයා old coin buy කරලා තිබ්බොත් ඔයාලගේ old coin 180ක විතර drop එකකට යන්න chance එකක් තියෙනවා. ඒත් bitcoin ethereum එහෙම වෙන්නේ නැහැ. ඒකින්ද ඔයාලා පුළුවන් තරම් මේ වගේ coin වල trade කරන්න ගන්න. ඒ වගේම ගොඩක් exchange වල පැය 24 බලද්දි ගොඩක් ෂෝට් කරලා තියෙනවා. ඒ වගේම පැය 4ෙත් ෂෝට් කරලා තියෙනවා. මේ හේතුව හින්දාත් මාකට් එක අප් වෙන්න chance එකක් තියෙනවා. ඒ වගේම ගෙවුන පැය 24 මිලියන 212ක් ට්‍රේඩර්ස්ලා ලික්විඩේට් වෙලා තියෙනවා. ඒ වගේම ලොන්ග් ට්‍රේඩ් දාපු කට්ටිය මිලියන 84ක්, ෂෝට් ට්‍රේඩ් දාපු කට්ටිය මිලියන 128ක් ලික්විඩේට් වෙලා තියෙනවා. බිට්කොයින් වල වොලියුම් එක 92000, 105000, 119000 කියන ලෙවල් වල මේ වෙද්දි ගොඩක් තියෙනවා. මේ විදිහට අපිට ෆිබොනාචි වල 0.5 කියන ලෙවල් එකට මාකට් එක ඇවිල්ලා. ඒ කියන්නේ 96000 කියන ලෙවල් එකට මාකට් එක ඇවිල්ලා පහළ ලික්විඩිටි අරගන්න එන්න පුළුවන්. අපි STRK chart එකේ ඉන්නේ. අපි කලින් වීඩියෝ එකේ කතා කරා මේ විදිහට bearish divergence එකක් ලෝඩ් වෙන ගමන් තියෙන්නේ කියලා. මේ වෙද්දි ඒ ලෙවල් එකේ ඉඳන් මාකට් එක 145ක් drop වෙලා තියෙනවා. අපි ethereum පැත්තට යන්. දැනට අපි ඉන්නේ 0.618 කියන ලෙවල් එකේ. තවට ඉන්නේ අපි down trend එකක low time frame වල. ඔයාලා බලන්න මේ level එකෙන් උඩට up වෙලා candle stable වෙනවද කියලා. කලින් පාරවල් දෙකේදී මේ level එකට ආවට පස්සේ market එක up වෙලා තියෙනවා. ඒත් පෙබරවාරි මාසේ මේ level එක කඩාගෙන පහළට break වෙලා තියෙනවා. අපි දැන් ඉන්නේ හොඳ support zone එකක. ඔයාලා මෙතනින් ethereum buy කරගන්නවා නම් ඔයාලට buy කරගන්න පුළුවන්. ඒ වගේම අපි පහළ level වලට ආවොත් buy කරගන්න free capital එක තියාගෙන ඉන්න. අපි DGB chart එකේ ඉන්නේ. මේ වෙද්දි Fibonacci වල golden pocket එක තියෙන area එකේ trade වෙන ගමන් තියෙන්නේ. මේ level එකේ candle කීපයක් hold කරගන්න පුළුවන් වේද කියලා බලන්න. එහෙම hold කරගන්න පුළුවන් වුණොත් market එක උඩ තියෙන level වලට යන්න පුළුවන්. ඒ වගේම මේ වෙද්දි land කරලා ඉන්න හොඳ support zone එකක. අපි FET පැත්තට යන්. FET මේ වෙද්දි wedge එකක් break කරලා retest කරලා up වෙන ගමන් තියෙන්නේ. ඔයාලා trade එකක් ගන්නවා නම් පහළ level වලට stop loss දාගෙන run කරන්න. අපි H bar වල ඉන්නේ. H bar මේ වෙද්දි ගොඩක් up වෙලා. දැන් ඉන්නේ resistance zone එකක. chart එක ගැන watch එකේ ඉන්න.
කැන්ඩල් කීපයක් ට්‍රේඩ් වෙනකන් ඉන්න. උඩ ලෙවල් වලට ස්ටොප් ලොස් දාලා ඔයාලට සෙලින් ඔපචුනිටි එකකට try කරන්න පුළුවන්. MYX පැත්තට ගියොත් මේ වෙද්දි ලෑන්ඩ් කරලා තියෙන හොඳ සපෝට් සෝන් එකකට. මේක ෆියුචර් බයි කරගන්නවා නම් ටිකක් රිස්කි වැඩි. ඔයාලා ස්පොට් එකේ කීපයක් බයි කරලා තියාගන්න. මේ ලෙවල් එක දිගටම හෝල්ඩ් කරොත් MYX අප් වෙන්න පුළුවන්. වීඩියෝ එක බැලුවට බොහොම ස්තුතියි. ඔයාලට ඇනලයිස් ඕන එක ඉන්නවල නම් පල්ලෙහෙන් ලියාගෙන යන්න. වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි වීඩියෝ එක අවසන් කරමු. හැමෝටම සුබ දවසක්.